නිවැරදි මඟ පෙන්වීම නිවැරදි තාක්ෂණය සමගින් හේමාල් පෙරේරා සක්්‍යනුකයකොට නැඩික්ගම්පා සිසුන් කාරත්නපුර ඒ වාහනේ ගෝබන් බොස් ගියා මේ බොතා මේ වැඩේ මේ හැමදාම කරන්න බෑ හරි මේ කස්ටමර්ස්ලා එන්නේ සැරේට මේ පහන තියන්න නෙවෙයිනේ තේරුම් ගන්න මං විතරයි මෙතන ගෝල් ලිපුට කියලා ඉන්නේ පැක් දාන්න ඕනේ වාහන හොදන්න ඕනේ එන්ජින් ගලවන්න ඕනේ මේ හැමදේම තනියෙන් කරන්න බෑ අනික ඉතින් මේ හැමදේම මගේ යටතේ නේ තියෙන්නේ කාගේ යටද බොස්ගේ යටතේ නේ තියෙන්නේ ඔයාගේ යටතේ හැබැයි මේ හැමදේම මට තනියම කරන්න බෑ ඒක තේරුම් ගන්න ඔයා පොඩ්ඩක් හිටපන් ඉතින් දැන් එකෙක් ගන්නවා කියලා කිව්වනේ කොයි ගන්නවා වගේ නෙමෙයි උන්ට පඩි ගෙවන්නත් ඕනේ මමනේ පොඩ්ඩක් ඉවසලා හිටපන් දැන් ඌ අද එනවා කතා චුට්ටින් එයි හිටපන් ඉවසගෙන අර නූද අර ඌද අර එන්නේ ඌ තමයි ඌ ඌනම් හරියන්නේ මේ ඇදෙච්ච තැතියක් වගේ නෑ ඌ හොඳයි ඌ අරන් බෝ අයින් කළා දාන්න කවුද ආව නේද මුල්ලකුරු එක්ක නම ඒ විස්තර ටික ඔක්කොම මම කතා කරගෙන තියෙන්නේ හරිද ඒ ටික මම දැනගත්තාම ඇති මෙතන මල්ලි මතකයිනේ කීප ටික මතකයි බොස්. පළවෙනි ජොබ් එකනේ හරියට කරන්න සර්විස් එකට කවුරු හරි ආවොත් පිළිවෙලට තිතට වැඩේ කරලා දෙන්න කරන්න බොස් කරන්න. හරිද දැන් ඉඳලා මේ සර්විස් එකෙන් පස්සේ අපේ සේවා ස්ටිකරෙත් ගහලවම යවමු හරි බොස්. ස්ටිකරේ ගහලා එනේ ගන්න තියපන් මොකද යකෝ මං කිව්වේ මේ හැපින්නක් කියලානේ ඔන්න කතරකට ඵලයන් අරේට මල් එක්කලා කෙලින් වුණා මෙයා පාදුන් නෙවෙයි මේ මගේ වාහනේ හැදුවද ඈ මේ මගේ වාහනේ හැදුවද ආහා ඕ අර කෑලි වගේ දාන්න මොකද්ද කතාවක් කිව්ව දැම්මද ඕ සේවිස් එක මේ කරා ඒ හරි සතුටු මතක නෑ තාම නෑ සල්ලි එපා අර කලින් දුන්න ගාන ඇති ඇති වුණාද දැන් අරන් යන්න පුළුවන් වාහනේ එහෙනම් අපි ගිහිල්ලා එන්න මේ අපි කිව්වේ තනියමනේ ආවේ අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක ඒක තමයි අපි ගිහින් එන්න හරි හොඳටම හැදුවා මාත්‍යා මේ ලෙෝ කෑව වගේ වාහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ හරි සතුටුයි ගිලින් තප්පරයක් දෙන්න මේ අර බිලත් දාන්න මාත්‍යා මේ පොදිය අරයන් පොදිය ඔයා ගන්න මේක මේ මොනවද එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන දැන් සහෝදරයා තර යන්න වැඩේ කොට දාලා තියන්නේ බස් කොයි මේක ඇස්ලේටරේ මේ ඇස්ලේටරේ තියෙන පොදියමයි හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා ඉතින් මේක ගත්තා මාතර දින කේබල් එක ඇදලා යන්න උදා එන්නකෝ ඔයා යන්න ලැජ්ජා පානේ පොඩි දවස් එකක් එන්න ලැජ්ජා වෙනවා මේකත් කඩලා වුණේ පටු තව එකක් ලයින් එක ගහලා දෙන්නම්ම සර්විස් එකට ආවේ සර්විස් එකට
full the normal. full. ඔය අභ්‍යන්තර උපකරණවල මට ගන්න බෑනේ. ගා ගන්න. ඒ ඉන්නේ දැන් කිරි ටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඉන්න එපා මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ කොහෙද කොයි කොහෙද ඔයා? කොහෙද ඉන්නේ මෙහෙට එන්න. මෙහෙම මේ බලන මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බෑලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරන්න ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසෙව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසෙව මං අස් කළා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. මගුලක්ද මේ? ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලත් ගෙවාගෙනම යන්නකෝ එහෙනම්. බිල? ඔව් යන්න. දෙයියන්. කොයි අලුත් එකකට වැඩ කිව්ද? ඉස්තිගනේ පුගේ. ගෙවීනේ පළමුදායෙන් 5ක් හත් දිස්ත්‍රික් ප්‍රථමයෙන් 7ක් එකවර නිර්මාණය කළ තාක්ෂණ වේදී ගුරු මඩුල්ල නව පන්ති ආරම්භයි. SFT උපුල් විරසිංහ, ET අමිල ඩී සමරසිංහ, BST ගිහන් එද්දසූරිය. බොසා උඩ එනේ බලන්න උඩ එනේට ගහලා. ඉන්නකො පොඩ්ඩක්. අදාළේනේ ගලවන්න කලින් ළඟ එනේ කනවගෙන ඉන්න ඕනේ. බහබ ඵලයන් කියලා සර්විස් එකේ වැඩ බලාගෙන ඉන්න. මෙතන මගුල් නටනවා. එනුම් සර්විස් කරන්නේ නැහැ ඈ. වාහන සර්විස් කරන්නේ. පතිරණ මුදලාලි වාහනේ හොයන් එනවා. පතිරණ මුදලාලි. වාහන තියන්නේ යන්නේ. මගුලක් කරනවා. මල්ලි පාන තියෙනවා. මේ දවල් එකට හිතේ සද්ධාව තියෙනවා නම් ඕනෑම වෙලාවක පහන තියන්න පුළුවන් පතිරණ මුදලාලි. එහෙමයිනේ. හරි. බොසා කියා. ඔයාලගේ මේ වගකීමක් නැති වැඩ හින්දා තමයි මේ තැනට මෙහෙම තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. තමයි. බාසුන්නේ මම තමයි බාසුන් නැහැ කියන්නේ මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. පෑන් බෙල්ට් ගිහිල්ලා. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුන්නේ. කරගඳක්? ඔය ඒක තමයි අසනීපේ හැටි. එච්චරයි. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුන්නේ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ඔය වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුන්නේ සතියක් හොඳනම වැඩි. සතියක් ගියොත් එimhe ගෙදරේ උන් මැරෙයි. බෑ ගෙට කොට දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම හෙඩ් බාස් මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩේ හදලා දාලා යන්න උතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුන්නේ එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ බාසුන්නේ. කරේ තියාගෙන? මොකද බං ඒ වාහනේ? හදලා දෙන්නකෝ බාසුන්නේ. ගෙදරින් නම් කරේ තියාගෙනම ගෙනාවේ. මේ බාසෝ අලුත් සිපයියක් තරම් වරින්ගො මෙතන වැඩක් පෙන්නන්න.
ඉන්ඩිකේට් කරන්න ඕනේ ටීවී එක. දැන් නම් ඉන්ඩිකේට් කරනවා වැඩි වගේ. දුන්න දිනයක ඉතින් ආය කාලෙකින් එක්කට ගැහුවේ දුන්නා සුපිරියටම දුන්න දිනයක මේකෙක් ඉන්නවා වැඩි කල් යන්න කලින් ගුටි කන්න බලාගෙන බලන්නකො බාසුන්නේ මේ වාහන හදන තැන් වලට එහෙම ටීවී අරන් එනවද හදන්නේ? එන්න ගොන් ජෝක් එකක් නේ. ඔය දැන් මේ ජෝක් එක ගොන් වුණාට කමක් නැහැ. දැන් මට එන්න කියද්දි වරෙන්කෝ කියලා කිව්වද? වරෙන්තු. කාටද? අරුට. යන්නේ කාට? වරෙන්තු කියලා කිව්වේ නේ. වරෙන්තු. වරෙන්කෝ නෙමෙයි නේ. නෑ. උදට මතකයිනේ මට. කවුද එකෙක් ඉන්නවා කිය ගුටි කන්නේ? බොරු. වහ අරුටද? හරි. මට මන් නෙවෙයිනේ. වෙලෑ බිසු. ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය ICT from ABC රවින්දු බණ්ඩාරනායක. මේ ලුගුන්නේ වාහනේ කිරිකිට්ටාගේ හදලා තියෙන්නේ හදන්න අවුරුදු 3ක් ගිය වාහනේ පොඩ්ඩක් දිගට හින්දා මේ හරි කමන්නේ වඩු කිරිකිට්ටාගේ වැඩ ඔයා දෙහිනක ඉස්සරහ ගන්නකො ගන්න මචං වැඩේ ගොඩ ගියානේ. යා නේද? ඔව් යන්නේ. මචං කිව්වද? ඈ? මචං කියන වුණනේ. මචං මේ මචං මේ වැඩක් බලාගන්නකො යන්න. කියන වැඩක් කරන්න. හරි. ඒක හැදුවා ඒක ගියා දැන් තාම මොකද යන්න. මේ නෑ මම මේ ආවේ මේ උඹලා මේ වැඩ කරනවද කියලා බලන්න ආවේ මම. කන්න. උඹ සර්විස් එකේ වැඩ නැද්ද මෙතනද වැඩ? ඔව් මෙතන වැඩ කරන්න කිව්වනේ. දැන් මේක මේ හැදුවද? හදන ගමන් මම මේ කියලා දෙන්නම්. මොකෝ බය වෙලා? නෑ මේ කියලා දෙන්නනේ මං ආවේ. මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේ කෑල්ල? ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. හරි. වාහනයක තියෙන එක පුලියයි. එතකොට කුලිය කියලා කෑල්ලක් නෑනේ. කුලිය කියලා කෑල්ලක් කොහෙද වාහනවල තියෙන්නේ? වාහනවල තියෙන පුලිය කියලා කෑල්ල. එක කුලියද තියෙන්නේ? නෑ මාස 10ක තියෙනවා. මේ අපේ කුලී මහත්තයා. ඔයා එන්නකෝ. එන්නකෝ එළියට එන්නකෝ. එනවා. එන්න. එළියට එන්නකෝ කුලිය ගන්න. කුලිය හද මාස 10ක මට කුලී ගන්න තියෙනවා. ඔව් ඒ කියන්නේ තව මාස දෙකකින් අවුරුද්දක් වෙනවා. ඒකනේ ඒකත් තේරෙනවා නේද? දැන් මට කීයක කුලී දෙනවද අද? අපි මාස කිහිපයක දෙන්නම් කුලී. ඔව්. කීයකද? එකක එක කුලී ගන්න දෙකෝ මං අතර දුරලා මෙතෙන් දෙන්න ඕනේ ඈ තොපිට යකෝ මගේ තන නිකන් දීලා ඉන්නද මට කියන්නේ ඈ මං වෙස්සන්තර කියලා හිතුවද ඔව් අද තොපි දෙන්න හොදාකාරම දන්නා මං කවුද කියන්න හරිද කවුද මේ අලුත් එක උට කියා දීපන් මං කවුද කියලා මේ මහත්තයාගේ තමයි මේ තැන අපි මාසේ ගානේ සල්ලි ඔක්කොම එකතු කරලා කුලිය දෙන්න ඕනේ මුට. මොකද්ද කියන්නේ ඈ යකෝ මේ හෙට උදේට මට කුලී සල්ලි ගෙවුව නැත්තම් මං කැරි එකක් ගන්න මේ ඔක්කොම පඩවලා උස්සයි යනවා ඈ මම නරක මිනිහා කරගන්න බෑ දන්නේ උඹලා මං කවුද කියන්නේ අයියෝ වෙනන්නේ කුණු හරි පිරුණුත් බැනලා ගියේ නේ. මල්ලි වාහනේ පොඩ්ඩක් බලලා දෙනවා. මොකෝ වෙලා තියෙන්නේ? හීට් එක නගිනවා මල්ලි. මීටර් 100ක්වත් යන්න බෑ හීට් එක නගිනවා. නවත්තලත් යන් හිටියේ ඒත් වැඩක් වෙන්න හීට් එක නගිනවා මල්ලි. අනිත් අග්ගාලි පොඩ්ඩක් බලලා දෙන්නකෝ. බොරු කියන්න ඕනේ නැහැ මහත්තයෝ දවස් 3ක්වත් යනවා වැඩි. දවස් 3 පිස්සු කියලා මේ ඇතුලේ ජෝඩු ඇතුලේ හොටෙල් එකට දාන්න ඕනේ ඉක්මනට අනි පරක්කුලා තියෙන මල්ලි. හෙලෝ එහෙනම් මේ
විනාඩි 10ක් දෙන්නකෝ. විනාඩි 10. අනේ මල් ටැංක් ටැංක්. හෙලෝ ඕ විනාඩි 10 එනවා අපි මේ දැන් හරි පිටත් වෙන්න හදන්න හීට් එක නෙගලලුනේ එඩි මූණ එච්චර හරි නෑ. පිස්ස මේ තියෙන ෂෝක් එක මේකේ නෙමෙයි බං මනමාලයක්. ඇත්ත බොනට් එක හටක්. කොහෙද මේකේ හීටරේ තියෙන්නේ? ඩ්‍රයිවරයක් කියන්නේ මං හලෝ හලෝ ගන්න. පිස්සු ගානේ මෙතන හීටරේ තියෙන්නේ මෙතන. මල මහත්තයා හදිස්සියක් නෑනේ දකින්නේ හදලා දෙන්න මොකද ඔයා ගත්තද ලෙඩි තාම මේ බලනවා. බහසුන්නේ ඒවත් හිටියනම් කියලා හදන්න තිබ්බා මේක නේද ඒ උදන්නේ මගුලේ. උදන්නෙත් මන් දන්න ටිකම තමයි බං. මල මහත්තයා හදිස්සියද නෑනේ හදිස්සියක් නෑනේ හදලා දෙන්නම් හරියන්නේ නෑ නේදයි හරියන්නේ නැහැ කියලා බෑර මේක මේ වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක ඇයි නෑ ඉතින් බලන්නකෝ දුකී චවුලා වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගින්නේ සෙට් වෙලා තියෙන්නේ ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය හරින්නේ. සිකුරු මාරු වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිද විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම් නේදයි අරුගේ රහකු බහැලා තියෙන්නේ සුරුට්ටු ඇදලාද කොහෙද නැත්තම් ඌ මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි උගේ රැවුල වැවෙන්නේ ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි? වගේ ඔව් තමයි. එහෙමද? ඔව් මේ ගමේ ඔක්කොම දන්න මේ ගමේ? ඔව් මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ නෑ. ඔව් වෙඩින් එකට කලින් ඔව් මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙන උගේ. වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැලපෙන්නේ නැහැ ඌ. ඒක හරියන්නේ නැහැ නේද මේ උට ආම්බම් කරන්න බෑ ඊමන මොඩ් ඊනෝද සිරියව මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙන කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා, ගංජා ගහනවා, කසිප්පු ගහනවා, කුඩු ගහනවා. පුදුම කුඩු ගහිල්ලන්නේ මල්ලි ඒක. මිනිස්සෙකුට පුළුවන් ද බං එහෙම කුඩු ගහන්න? කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන. ඕවා කතා කරන්න එපා. නිකම් මේ පුසුල මේක වගේ පේන්නේ නැද මොකේ කැත විතර නැත්තම් මට නෝක පිරිමේද්ද කියලා තකයි. මීනි මොකෝ හදිසිද ඉකෝන් ඕකේ අමිල ඕපාත 2027 නවපන්ති ඇරඹේ ඔන්ලයින් ලංකාවටම බස් මේක සෙට් කරන්න කොහෙටද මේකේ? මේක සෙට් කරන්නේ කොහෙද මේකේ නේ දන්නේ නැහැ මෙච්චර කාලයක් වැඩ කරලා මේක සෙට් කරන්නේ කොහෙද මේකේ කියලා මගෙන් අහනවා යකෝ මේක හයි කරන්නේ මේ ගයි කරන්න තැන තියනවනේ. ගයි කරන විදිය තාම දන්නේ නැහැ නේ. ඒක තමයි. එතනේ. වයි මුකුත් නැහැ නේ. බට්ටියක් කාලෙන් මේ බඩගිනි බට්ටියක් කාලා අයි කරමු ඔක පස්සේ. බඩ ගන්න වෙලානේ ඔක. ගද්ද තමයි ගැරිජ් කාරයේ වම දකුණට මාරු කරලා දකුණ වමට මාරු කරන්නේ. හයි කරන්න දැන් මතක් හයි කරන්න දැන් මතක් හයි කරන්න දැන් නෙමෙයි අර බලපන් නරු වෙනවා පහන තියමු ඈ අද පහනෙන් දෙන්නේ කොමුට හදාගන්න බැන්නේ බෑ කියන්න. වැඩ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. තාම කොට උඩ. ඒ බාස්! බහපන් එළියට. හදන අපිට පහන තියලා බේරෙන්න හම්බෙන්නේ නැහැ. බහපන් එළියට. ඒ කඩ බෝලේ කලබලේ කියන්නේ මම බලන්නකො මේ කැබ් එක හදන්න දැම්ම දැන් මාස 9ක්. තාම කොටේ යස්සේ. මේ මොනවාද පුතේ මගේ බැකෝ එක අවුරුදු 13යි මාස 13යි දවස් 33ක් මෙතන බැකෝ එකේ ලොකු අවුලක් නේ තියෙන්නේ නැත්තේ. මගේ මේ ගෑස් කට් වල පොඩි කේස් එකක් තිබ්බේ. ඔක්කොම කැලි ටික ගෙනත් දුන්නා. තාම නෑනේ.
ගෑස් කට්ටල පොඩි ගෑස් නෙමෙයි ඕක එන්ජින් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඈ ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුතේ ඔය එන්ජින් එකේ. මාව කොහොමද දන්නේ? යන්නේ. නා යාර් දෙරියුම. අඩාරි වගේ. පුෂ්පා රාජ්. මේ මට තමුසේ කවුරුණත් මට වැඩක් නෑ ඕයි. මම මෙයාවේ මයික් තමුසේ මොකද ප්‍රශ්නේ? ඉත බාසුන් නැහැ නාට්‍ය ඇත්තට පෙට්ටි කොණ්ඩු වාංග. රෙප්ටාක් පනිල්ලන්න. ඉතින් මේ වගේම තමා මගේ වාහනේත් හදලා නෑ රිපෙයාර් කරලා නෑ. ඒකනේ මාත් ආවේ. කතා කරලා ගනි දෙකක් ඒ ජූට් එක ගන්න ඉස්සලා. ඉත බාසුන් එක වාංගඩා ජේ. බලන්න මේ මගේ වාහනේ තාම හදලා නෑනේ. පොඩිද? ඔව් දැන් ඕක මගේ වාහනේනේ. ආනේ මේ දින මේ පැජරෝ එකයි මේ මගේ වාහනේ අයියේ. බලන්න තාමත් කියලා නෑ අප්පා. ඔය බලන්නකෝ. යකෝ දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්නේ උන්නේ. අපි වෙන ගෙරේජ් එක කරලා දාලා අනිවාර්යෙන් දෙමු. මේ අයි ඔය කතා කරන්නේ අයියේ. අපි දෙමු සඳාඩි දෙමු. බාසා ඉන්නවා මම ඉන්නවා මේ අයියා ඉන්නවා. ඇතුලේ ඉන්නවා. අපි අයි ඔය කතා කරන්න. ගණින් මල්ලි කතා කරලා. ඒ බාසා බෑ බං එළියට. පෙරක එල්ලන් කනවත් ඕ දෙනකන්. අයියේ ඔය කතා කරන්න. අපි ගාමු. බෑ බං බාසා එළියට. මම මේ අයිලගේ ඩී. අම්මට මල්ලි මෙවරක මෙහාට උඹට පැත්තකින් තියෙන්නේ. අනිවාර්යයෙන් වචන උඹ අලුත් එකනේ. හරි දැන් තේරුණා නාට්‍ය උදේ. නාට්‍ය තේරුණා. මාමා. මුචේ මගේ මුචේ. දෙන්න හැරිමිට මෙහෙට වැටෙන්න යනවනේ. වැටෙන්න යනවද? සරමුස්සන්නකෝ මාමා. ඇයි මුචේ මේ සරමුස්සපම් මාමා. වයිද කොහොමද ධර්ම කියන්නේ? බඩු ඉන්න බඩු. අම්මට. හලෝ කොහොමද පදිනවද? නෑ මම උඹ වතුර ගත්තා. ඔබ තමයි හෙඩ් බාස්. හරි හොඳයි. බෑන්කයක් කරේ. හරි දැන් බලගේ කෝවර. පුෂ්පරාජ්. පුෂ්පරාජ්. ඒ මෙවරේ. වරි මෙවරේ. අඳුර ගත්තා. නා පුෂ්පරාජ් නා. පුෂ්පරාජ් නේ. හොස්සබන්නකෝ සරම. සෙනවා අයියේ සරම. උඹලා මේ කොණ්ඩ දාගෙන නාට්‍යද? කවුද මන්දලි නාට්‍යයක් පැත්තේ.